2. මාකට් එකක් නැති තැන අපි මුලින්ම කස්ටමර්ස්ලා හොයාගත්තේ කොහොමද කියලා මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරමු. එපිසෝඩ් එකේදී අපි කිව්වේ 2023 වෙද්දි මයික්‍රෝග්‍රීන් ලංකාවට අලුත් සංකල්පයක් කියලා. ඉතින් ඊට පස්සේ අපිට සිද්ධ වුණා ලොකු රිසර්ච් එකක් කරන්න. ඉතින් අපි තොරතුරු හෙව්වා, වීඩියෝ බැලුවා, වෙනත් රටවල මේ ආහාර සංස්කෘතිය ගැන ඉගෙන ගත්තා. ඒ අතරේ අපි තේරුම් ගත්ත එක වැදගත් දෙයක් තිබුණා. ඒ තමා ලංකාවේ මයික්‍රෝග්‍රීන් වලට පුංචි මාකට් එකක් තමයි තියෙන්නේ කියලා. ඒ නමුත් ඒ ඩිමාන්ඩ් එක සම්පූර්ණවන්න ඉතා සීමිත පිරිසක් ඒ වෙනකොටත් මාකට් එකේ හිටියා. ඒ මාකට් එකට තවත් සප්ලයි කෙනෙක් විතරක් එකතු වෙනවට වඩා අලුත් අවස්ථාවක් නිර්මාණය කරන එකයි වටින්නේ කියලා ලෙයා ෆ්‍රෙෂ් අපි තදින්ම විශ්වාස කළා. ඒ නිසා අපි ඉලක්කයේ උනේ ප්‍රොඩක්ට් එක විකුණන එක විතරක් නෙමෙයි. මයික්‍රෝග්‍රීන් වල තියෙන පෝෂණීය ගුණය ගැන මිනිස්සුන්ට දැනුවත් කරලා ඒවා අපේ දෛනික ආහාර රටාවට හඳුන්වා දෙන එක. ඒ ගමන එච්චර ලේසි වුණේ නැහැ. මුල් කාලේ අපි ගිය ගොඩාක් තැන්වලින් මේක විකිණෙන්නේ නැහැ, මේකට මාකට් එකක් නැහැ, කස්ටමර්ස්ලා ගන්න නැහැ කියලා ප්‍රතික්ෂේප වුණා. සමහරව අපිට අවස්ථාවක් දුන්නා. තවත් බොහෝ දෙනෙක් නැහැ කිව්වා. ඒත් අපි නතර වුණේ නැහැ. මොකද හැම නැහැ එකක්ම දවසක ඔව් එකක් වෙයි කියලා අපි විශ්වාස කළා. අද ආපහු හැරිලා බලද්දී ඒ ප්‍රතික්ෂේප කිරීම තමයි අපේ ලොකුම ශක්තිය වෙලා තියෙන්නේ. ඉතින් එපිසෝඩ් 3 එකෙන් හමුවෙමු. නරක් වෙන්න දින කීපයක් විතරක් තියෙන ප්‍රොඩක්ට් එකක් එක්ක බිස්නස් එකක් ගොඩනගන්න කොච්චර අමාරු වුණාද කියලා අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු. එහෙනම් අපි ගිහින් එන්න ලෙයා ෆ්‍රෙෂ් අපි.